morning ආයුබෝවන්. ඉන්ටර්ස් ඇඩ්වෙන්චර්. ඉතින් අද අපි යන්නේ නගානෝ කියන සීතල හිම වැටෙන පැත්තකට. ඒකේ ඉන්න හිම වඳුරු ටිකක් ස්නෝ මන්කිලා ටිකක් බලන්න තමයි අද අපේ ඇඩ්වෙන්චර් එකේ මේන් ටාගට් එක වෙන්නේ. ඉතින් කවුරුටද ඉස්සර අපි මුලින්ම ඇවිල්ලා ඉන්නේ ලොකහාම ස්ටේෂන් එකට. එතනින් පස්සේ අපි සුන්ටන්සෙන් ඒ කියන්නේ බුලට් ට්‍රේන් එකකින් අපි යන්නේ නගානෝ වලට. ට්‍රේන් එක අල්ලගත්තා සින්කන්සෙන් එක නැග්ග බුලට් ට්‍රේන් එකට ටෝකියෝ වලින් දැන් අපි ඉන්නේ ටෝකියෝ ඉඳන් නගානෝ වලට යන යතරතුර මේ හිම වැටෙන ප්‍රදේශයේ අර හිම වඳුරන් බලන්න ජපානයේ
we are going to start our journey. From here, 1.6 kilometers. So I suggest you to wear winter shoes when you come here. But there's another option. There are some certain shops you can rent out some rubber grips to attach your shoes. අට්ටිය වැටෙනවා අපි දැන් මේ වින්ඩෝස් ඇඩ්වෙන්චර් එක මෙතනින් බලාගන්න පුළුවන් වෙනවා. වඳුරු ටිකක් බලන්න දෙන ගේම. කිලෝමීටර් 1.8ක් තිබ්බා. බොහොම ලොකු ඇඩ්වෙන්චර් එකක් අතරම මේක හිතුවට වඩා ලොකු ඇඩ්වෙන්චර් එකක්. පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඇත්තටම. අපි දැන් අමුතු මාර්ගයක් දිගේ ඉන්නේ. මේ වඳුරු ටික බලන්න. බොහොම ලිස්සනවා ඇත්තටම මේක හොඳ ඇඩ්වෙන්චර් එකක් අපි ගත්ත. ඒ වුණාට අමුතු දෙයක් තියෙනවා. ඉතින් වඳුරෙක්ව බලන්න අපි යන දුරක්. ඉතින් මේ පාක් එක ගැන පොඩ්ඩක් ඕගොල්ලන්ට කිව්වොත් මේක ජූගෝ කුදනියෙන් කෝයෙන්. ඒ කියන්නේ මේ ජූගෝ කුදනියෙන් කියන උද්‍යානයේ තියෙන ස්නෝ මන්කි පාක් එක කියලා තමයි මෙතනට කියන්නේ. කියන්නේ ජූගෝ කුදනියෙන් කියන නම හැදිලා තියෙන්නේ ඒකේ තේරුම වෙලා තියෙන්නේ හෙල් වැලි කියන වගේ තේරුමක් ඉංග්‍රීසි වලින් එද්දි. ඉතින් මේක natural hot water එන හින්දා තමයි ඒ වගේ නම පාවිච්චි වෙලා තියෙන්නේ. කෝයන් කියලා කියන්නේ උද්‍යානයේට. ඉතින් මේක ඕපන් කරලා තියෙන්නේ 1964 මුදු මට්ටමේ ඉඳලා මීටර් 850ක් වගේ උඩින් තියෙන්නේ. ඉතින් මේක ගොඩක්ම ෆේමස් වෙලා තියෙන්නේ 1970 දී මේගොල්ලෝ මේ ස්නෝ මන්කීස්ලා නාන ෆොටෝ එකක් මේ ඔන්සෙන් එකේ මේගොල්ලෝ නාන ෆොටෝ එකක් ලයිෆ් කියන මැගසින් එකට ගිහිල්ලා ගොඩක්ම ෆේමස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ නගානෝ වල වින්ටර් ඔලිම්පික් එකක් තිබිලා තියෙනවා 1998 දී. එතකොට මෙතන ගොඩක් අය ඇවිල්ලා තියෙනවා බලන්න. ඊට පස්සේ නැෂනල් ජියෝග්‍රැෆි ඩිස්කවරි වගේ channels වල ගොඩක් මේගොල්ලන්ට පෙන්නනවා. ඉතින් මේක කොහොම මේ රෙයා ඉන්සිඩන්ට් එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ දැන්. කියන වයිල්ඩ් ලයිෆ් එකයි නේචර් එකයි දෙකම එකට එකතු වෙලා උතර බොහොම ලස්සන අමුතු සුන්දරත්වයක් තියෙනවා. මම ජපානයේ ගොඩක් කියලා මම ජපානයේ ගත්ත හොඳම එක්ස්පීරියන්ස් එකක් තමයි මෙතන. So it's come to tickets. It's gonna be 800 yen per adult, 400 yen per child. When you come with group, they're gonna give discounts to you, and also credit cards payments available. Here's the map of the park and opening hours 9 AM to 4 PM. And also I suggest you to check their websites before you come, whether it's open or not, because sometimes because of the weather conditions opening hours gonna be different.
there are some questions and answers to improve your knowledge. They known as Japanese macaques. At least once a day, they come here to take a bath in this hot springs. So let's see. Be lucky enough to see these beautiful creatures. Ready? Oh, they are, bro. ඉතින් අපිට බලාගන්න හම්බුණා පාක් එකකින් ඒගොල්ලන්ට බොහොම සුළු ආහාර ප්‍රමාණයක් දෙනවා. ඒ කියන්නේ සෝයි බීන්ස්, ඇපල් වගේ දේවල් වැඩිපුර දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ නැචරල් ලයිෆ් සර්කල් එකට ඒක හානියක් වෙයි කියලා හිතලා තමයි ඒගොල්ලෝ එහෙම කරන්නේ.
ඉතින් දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ ජපානයේ පිරිසුදුකම ගැන කොයි තරම් ඒගොල්ලෝ ජපන් ජාතිකයෝ වග වෙනවද කියලා. මෙතන ඒ වගේම ඕගොල්ලොත් මෙතනට යනවනම් එම කිසිම දෙයක් දාලා යන්න එපා කුණු. ඉතින් සාමාන්‍ය ජපානයේ ජීවත් වෙන කෙනෙක් නම් එහෙම දේවල් කරන්නේ නැහැ. ඉතින් මේ මෙතන තියෙන ෂොප් එකෙන් ඕගොල්ලන්ට සුවනිය ගන්න පුළුවන් මෙමරි එකක් විදිහට Yes, finally we achieved our target today. ඉතින් next episode එකකින් නගානෝ වල තවත් adventure එකකින් හම්බෙමු. Thank you for watching Menda's Adventure.